මූලික ආකාර තුන කිව්වා. ඊළඟ කතා කරා a cos x ධන b sin x සමාන c කියලා වර්ගයක්. ඊළඟ වර්ගයේ කතා කරන්න ඉස්සෙල්ලා පොඩි අතිරේක දෙයක් කියලෙන්න යන්නේ. මේ සමහර කරුණු අපි කලින් කියපුවා බලමු. අපි කතා කරන මේ cos වර්ග x sin වර්ග x පද cos 2x ඇසුරින් ලිවීම. හරි අපි a ධන b ධන c 180 ගණන් වල කිව්වා. කොහමද? කතා කරන්න එපා දැන්. cos වර්ග x ලියන්න පුළුවන්. 1 ධන cos 2x බෙදීම 2යි. cos වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2යි. sin වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2යි. එහෙනම් cos වර්ග sin වර්ග කියන දෙන්නව ලියන්න පුළුවන්. cos වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2යි. sin වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2යි. හරි. දාගන්න නෝට් කියලා දාලා මාතෘකාවක් විදිහට ත්‍රිකෝණ සමීකරණ ඊළඟ කතාවට ගන්න යන්නේ. මේක අපි වෙනත් තැන්වල අහලා තියෙනවා. මේ ඉගෙන ගන්න මාතෘකාවට මේකේ සම්බන්ධයක් තියෙනවා. හරිද? ඊළඟට කාරණයක් කියලා ගන්න බලන් ඉන්න. sin 2x කියන්නේ කවුද? 2යි sin x වාරයක් cos x. වෙද බෙදුවොත් දෙකෙන් sin x cos x කියලා කියන්නේ sin 2x බෙදීම 2යි. sin x cos x කියන්නේ sin 2x බෙදීම 2යි. මේක අපි කලින් කියලා නැහැ මේ විදිහට. ඒ කියන්නේ අර කරුණු දෙක කියලා දෙනවා. මේක අපිට තේරෙනවා. නමුත් අපි කලින් මෙහෙම එකක් කියලා නැහැ. අපි දෙවෙනි කාරණේ පොඩි මාතෘකාවක් දාගන්න. sin x cos x පද පොඩ් එක විදිහට sin 2x ඇසුරෙන් ලිවීම. හරිද? අපි කිව්ව cos වර්ග sin වර්ග දෙන්නව cos 2x වලින් ලියන එක කිව්වා. sin x cos x කියන ගුණිතයව sin 2x වලින් ලියන එක පැහැදිලි කරා. හරි. හරි. ඊළඟ අපි මාතෘකාව දාගන්න බලන් ඉන්න. අපි කියනවා a cos වර්ග x ධන b sin x cos x ධන c sin වර්ග x සමානයි d ආකාර.
දාගන්න ඊළඟ වර්ගේ මූලික ආකාර තුනක කිව්වා ඊළඟට a cos x දාන b sin x සමාන c කිව්වා ඊළඟ වර්ගේ. හරි. ආකාරයක් විදිහට පාඩම් කරගෙන කතා කරන සිංහලෙන් කොහොමද මෙතන තියෙන්නේ cos වර්ග sin වර්ග පදත් එක්ක sin cos ගුණිත තියෙන ගාණක් આવත් හදන විදිය. sin වර්ග cos වර්ග පදත් එක්ක sin cos ගුණිත තියෙන ගාණක් આવත් හදන විදිය. ඔය ABCD කියන නියත ධන ඍණ බිංදු ඕන එකක් වෙන්න පුළුවන්. ආකාරයක් කියලා පාඩම් කරලා අනිත් පැත්තට මනසට ගත්තා sin වර්ග cos වර්ග පදත් එක්ක sin cos ගුණිත තියෙන ගාණක් આવත් හදන විදිය. හරි. දැන් බලමු කරන ක්‍රමේ. උදාහරණ ඉලක්කමෙන් කරනවා දැන් හොඳට පැහැදිලි. නමුත් මම මේ කියන්නේ තර්ක අහන් හිටියම තර්කානුකූලව කතා ගොඩනගෙනවා. ගිය සතියේ දේවල් මතක ගන්න. බලන් ඉන්න. මොකද ලියන්න එපා. අපි කරන්නේ cos වර්ග sin වර්ගත් එක්ක sin cos ගුණිත තියෙන ගාණක් આવොත් කරන්නේ අහගෙන කරන්නේ cos වර්ග x සහ sin වර්ග x කියන දෙන්නව cos 2x වලින් ලියා ගන්නවා. cos වර්ග සහ sin වර්ග කියන දෙන්නව cos 2x වලින් ලියන්න. කොහොමද cos වර්ග x ලියන්න පුළුවන්? එක දන cos 2x බෙදීම 2යි කියලා. sin වර්ග x ලියන්න පුළුවන් එකරන cos 2x බෙදීම 2යි කියලා. ඊළඟට sin x cos x කියන ගුණිතය ලියනවා sin 2x බෙදීම 2යි කියලා. මොකද කිව්වේ cos වර්ග sin වර්ග දෙන්නව cos 2x වලට හරවනවා. sin x cos x කියන ගුණිතය sin 2x වලට හරවනවා. හරි. දැන් මම බලලා මේ ගාණ ඇතුලේ තියෙන ත්‍රිකෝණමිතික පද කවුද? cos 2x තියෙනවා sin 2x තියෙනවා. අනිත් ඔක්කොම ඉලක්කම් නියත. සෝක සුළු කරලා ඉවරලා ඔහම තිබ්බට අනිත් ඔක්කොම ඉලක්කන්නේ මේක සුළු කරලා ටිකේ මේක ගේන්න පුළුවන්. cos 2x පද එක තැනකට ගේන්න පුළුවන්. sin 2x පද එක තැනකට ගේන්න පුළුවන්. නීති ඔක්කොම එක තැනකට ගේන්න පුළුවන්. මේ ගාන පරිවර්තන මොන වගේ හැඩයකටද? a cos 2x ධන b sin 2x සමානයි c හැඩයට එනවා. ඒ කියන්නේ මොන වර්ගය වගේද? අපි කලින් සති ඉගෙන ගත්ත මාතෘකාව. a cos x ධන b sin x සමාන c આવත් අපි කරන ක්‍රමයක් තියෙන මොකද්ද? සෑම පදයක්ම වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදලා හදනවා. ඊට මම එක හතර ඉවරලා කිව්ව අන්තිමට a cos x ධන b sin x සමාන c කියන කතාව xම වෙන්න ඕනේ නැහැ. එකම කෝණ තියෙනවා නම් පුළුවන්. කියන්නේ a cos 2x ධන b sin 2x ආවත් පුළුවන්. a cos x බෙදීම 2 ධන b sin x බෙදීම 2 ආවත් පුළුවන්. එහෙනම් දැන් ගාන පත් වෙලා තියෙනවා. a cos 2x ධන b sin 2x සමානයි c හැඩයට පත් වෙලා තියෙනවා. එහෙනම් මොකක් කරන්න පුළුවන්? කලින් ගැටළු ආකාරය වගේ වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් සෑම පදයක්ම බෙදලා හදා යන්න පුළුවන්. කිසත් එක මතක කරනවා උතරින් පස්සේ තමන්ට මවා ගන්න පුළුවන් කරන විදිය. හරි. පළවෙන් පියවර කියලා දාගන්න. පියවර කියලා දාලා අංක 1 මේ බෝඩ් එකේ ලියන විදිහට cos වර්ග x sin වර්ග x පද cos වර්ග x sin වර්ග x පද cos 2x ඇසුරෙන්ද බෝඩ් එකේ විදිහට sin x cos x පද sin x cos x පද sin 2x ඇසුරෙන්ද ලියා sin 2x ඇසුරෙන්ද ලියා sin 2x ඇසුරෙන්ද ලියා ගැටලුව මේ බෝඩ් එකේ ඊට පල්ලෙහා පෙළේ ලියන්න a cos 2x ධන b sin 2x සමානයි c ආකාරයට හරවා ගන්න ආකාරයට හරවා ගන්න ඊට පස්සේ අංක 2 පෙර ගැටළු ආකාරයේ පරිදි
පෙර ගැටළු ආකාරයේ පරිදි සෑම පදයක්ම බෝඩේ බලලා ලියන්නකෝ. වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදා සුළු කරන්න. වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදා සුළු කරන්න. හරි. මම උදාහරණයක් කියන්නම් බලමු. මම ලියනකන් එතන උදාහරණ සම්පූර්ණයෙන් ලියන්න එපා. හරි. සමහර එක පොඩ වෙනස් වෙයි ගන්න හදා දෙන නිසා දැනට උදාහරණ ලියන්න නැතුව විනාඩියක් බලන්නකෝ. මම මෙහෙම කියන්නම්. 3යි cos වර්ග x ධන තව දැනට උදාහරණ ලියන්න එපා ඈ. sin x cos x ඍණ sin වර්ග x සමාන එකයි. මම කියව ආකාරය a cos වර්ග x ධන b sin x cos x ධන c sin වර්ග x සමාන d. නියත ධන ඍණ ඕන එකක් වෙන්න පුළුවන්. පැහැදිලි කිරීම cos වර්ග sin වර්ග කියන දෙන්නව cos 2x වලට හරවනවා. cos වර්ග x ලියන්න පුළුවන් එක ධන cos 2x බෙදීම 2යි. sin x cos x කියන ගුණිතයට ලියන්න පුළුවන් sin 2x බෙදීම 2යි. sin වර්ග x ලියන්න පුළුවන් එක ඍණ cos 2x බෙදීම 2යි. මේක සුළු කරනවා. ඔහොම හදන්න පුළුවන්. නැත්නම් භාග සංඛ්‍යා කරදර නම් භාග සංඛ්‍යා නැති කරන්න ඔක්කොම දෙකෙන් වැඩි කරන්න පුළුවන්. Taman තාම ලියන්න එපා ගන්න. මම ඉතින් ගන්න වෙනස් වෙන්න පුළුවන් ඈ. ගාන සුළු කරන බලන්න cos 2x පද කීයක් එනවද කියලා. cos 2x පද මෙතන 3යි. ඊට ධන 1යි 4ක් වෙනවා. 4යි cos 2x. sin 2x පද තියෙනවා. එකක්. නේද බලන්න මෙතනින් එනවා 2යි අතනින් එනවා 2යි කැපිලා යනවා. මේක 2 කරු. දැන් ගන්න පත්තද a cos 2x ධන b sin 2x සමාන c හැඩයට. මොකද කරන්නේ? වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදලා හදයි යනවා. සුළු වෙන්න පුළුවන්, සුළු වෙන්නේ නැති මුල 17යි. අපි ගිය සතියේ කරපු දේ. පළවෙනි පදේ cos alpha කියලා ගත්තොත් දෙවෙනි එක sin alpha වෙනවා. පළවෙනි එක sin alpha කියලා ගත්තොත් දෙවෙනි එක cos alpha වෙනවා. එහෙම හදයි යන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔය ටික දාගන්නකො. අපි ඉවර කරනවා ඔය ටික දාගන්නකො ඉස්සෙල්ලා. පළවෙනි උදාහරණය. හරිද? මම ගත්තොත් පළවෙනි පදේ cos alpha නම් දෙවෙනි පදේ sin alpha වෙනවා. ගානපත් වෙනවා cos alpha cos 2x ධන sin alpha sin 2x සමානයි 2 බෙදීම මූල 17ක්. කවුරු වගේ තියෙන්නේ? cos A cos B ධන sin A sin B. cos A cos B ධන sin A sin B කියන්නේ cos A ඍණ B. cos x සමානයි cos alpha වුණොත් ගන්න හදන්න පුළුවන්. හරිද? අපි පැහැදිලි කිරීම දන්න කෝණයක් આવොත් එහෙම වෙලා නැත්නම් cos alpha වගේ ගන්නවා. alpha ගත්ත නිසා වෙන අකුරක් දා ගන්නත් පුළුවන්. මේ හරිය ගිය සතියේ උගන්නපු ඈ. cos x සමානයි cos alpha එන x සමානයි දෙකයි n phi ධන හොරෙන බීටා. ධන සලකලා එක උත්තරය ඍණ සලකලා එක උත්තරය.
කොහොමද විසඳුම කියන්නේ x උක්ත කරන්න බෑ. 2x කියන්නේ 2x කියලා කියන්නේ ඇල්ෆා ඍණ බීටා ඍණ 2n5. හරි. අඩුපාඩු තියෙන දාගන්න. ඍණ සලකලාත් මම ලිව්වොත් අතන මෙහෙ ලියන ඇල්ෆා ඍණ 2x කියන්නේ 2n5 ඍණ බීටා. 2x කියලා කියන්නේ ඇල්ෆා ධන බීටා ඍණ 2n5. x කියන්නේ භාගයක් ඇල්ෆා ධන බීටා ඍණ ඔව්නේ එන්නේ කියලා හරියටම ගත්තොත් ලියලා දෙන ඇල්ෆා බීටාට ඉන්වර්ස් වලින් ආදේශ කරලා තියන්න ඕන. මම දැනට ඊට නැසා උතන ලිව්වා. ඇල්ෆා බීටා අයින් කරලා තියන්න පුළුවන්. අපි අද නෙමෙයි කලින් හදාදීත් එහෙම නේ අතින් දාගත්තොත් කෝණයක් ඉන්වර්ස් වලින් අයින් කරනවනේ. කොහොමද කතාව තේරුම් ගත්ත හැකිනේ. ඊළඟට මම ගානක් දානවා මේ විදිහට 8යි cos වර්ග x ඍණ 4යි sin x cos x ධන 5යි sin වර්ග x සමානයි 9. දෙවෙනි උදාහරණය ඉස්සල ගාන ඉවර කරගෙන දැන් බෝඩ් එකේ තියෙන ගානත් බලන්න. තමාදන් මාත් ගානේ මුල් ටික හදයි යන්නම්. cos වර්ග sin වර්ග දෙන්නව cos 2x වලට හරවනවා. cos වර්ග x කියන්නේ
එක දන cos දෙක x බෙදීම 2යි. sin x cos x. sin 2x බෙදීම 2යි. sin වර්ග x ලියනවා එකරණ cos 2x බෙදීම 2යි. භාග සංඛ්‍යා ටිකක් වුණ සුළුවත් වෙනවා නැත්නම් දෙක එක පොදු වැඩි කරන් ගියත් ගැටලුවක් නැහැ. සුළු කළ cos 2x පදයකට sin 2x පදයකට නිය දෙකට. එහෙනම් cos 2x පදයකට 8යි. 8ෙන් පහක් ගියාම 3යි cos 2x. ඊට 4යි sin 2x. ගාන පත්‍රය අතර මොන හැටියටද? a cos 2x ධන b sin 2x සමාන මං කෝ එතනදී a cos 2x ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒ වගේම cos වලට sin වෙන්න පුළුවන්. a sin x ධන b cos x වෙන්නත් පුළුවන්. වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදෙනවා. පළවෙනි එක්කෙනා cos නම් දෙවෙනි එක්කෙනා sin පළවෙනි එක්කෙනා sin නම් දෙවෙනි එක්කෙනා cos. මං කෝ ඒ දෙකෙන් කොයි එක ගත්තත් ගන්න හැදුවේ කෙලින්ම හරි පොඩ්ඩක් දණ්ඩේ මාරු කරලා හරි ගන්න පුළුවන් ප්‍රතිඵලේ. මං cosම ගන්න. cos alpha නම් මේක sin alpha. ගානපත් වෙනවා. cos alpha cos 2x ඍණ sin alpha sin 2x. cos a cos b ඍණ sin a sin b. cos a ධන b නේ. cos x සමානයි cos alpha නම් x සමානයි 2යි n5 ධන හෝ ඍණ බිංදුව. n කියන්නේ නිකලය. ඇල්ෆා අතින් දාගත්ත කොටස ඇල්ෆාත් අයින් කරලම තියන්න. කෝණයක් ඇල්ෆා කියලා දැම්ම හැකි දැම්මොත් ඉන්වර්ස් වලින් අයින් කරන්න ඕන. cos ඉන්වර්ස් ලිව්වා sin ඉන්වර්ස් ලිව්වත් කමන්නේ cos ඉන්වර්ස් හරි. දැන් කාරණේ පැහැදිලි තමයි ගැටලුවනේ හදන්න පුළුවන්. තව දැන් කතාව තියෙන ගැටලුවනේ තව ගණන් දාගන්නකෝ. ඔය නියත ධන ඍණ පූර්ණ භාග ඕන එකක් වෙන්න පුළුවන්. ගණන් දාලා තියෙනවා.
හරි මම දැන් මේ හදන්න ගන්නම් cos වර්ග සහ sin වර්ග කියන දෙන්නව cos 2x වලින් ලියුවා. එහෙනම් cos වර්ග x කියන්නේ එක දන cos 2x බෙදීම 2. sin x cos x කියලා කියන්නේ sin 2x බෙදීම 2. sin වර්ග x කියන්නේ එක කරන cos 2x බෙදීම 2. සුළුම cos 2x පද මෙතන එකයි ඍණ ධන 2යි cos 2x. ඍණ 2යි sin 2x. ඔක්කොම දෙකෙන් බෙදෙනවා. cos 2යි x ඍණ sin 2x සමාන එක. හරියට මොකක් වගේද? a cos 2x ධන b sin 2x සමාන c වගේ. එහෙනම් වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදලා හදනවා. k වර්ගය ධන k වර්ගයේ වර්ගමූලේ මූල 2යි. හරි. පළවෙනි cos නම් දෙවෙනි එක sin ගිය සතිය කියන්නේ. පළවෙනි එක sin නම් දෙවෙනි එක cos කෝක ගත්තත් එකම පියවර යන්නේ. cos ගන්න cos 45. cos A cos B ඍණ sin A sin B. cos A ධන B. cos x සමානයි cos alpha නම් ගන්න හදන්න පුළුවන්. cos x සමානයි cos alpha නම් x සමානයි 2යි n phi ධන ඍණ alpha. හරිද? ධනසල කළ එක උත්තරේ නසල කළ එක උත්තරේ හදන්න පුළුවන්. ඊට සුළු කරලා ඕන නම් කොටස් දෙක කරන්න පුළුවන්. හරි. හදන්න පුළුවන් එහෙනම් ගන්න. හරි. ඉතින් ඔය ගාන දැම්මේ ගාන කියලා දෙන්නේ තවත් එක අරමුණකුත් තියාගන්න. ඔය ගානේ මොකද වෙන විශේෂත්වයක් තමයි දැක්කද? ඔය ගානේ මොකද විශේෂ දෙයක් දැක්කත් තමයි. පළවෙනි දේ තමයි මං කියන එක උගන්නපු දේ ග්‍රහණය කරන් ගාන හැදීම. ඒක හරි. දැන් හරිනේ cos වර්ග sin වර්ග එක sin cos ගුණිතාවොත් අර ක්‍රමයට ගාන හදන්න පුළුවන්. cos වර්ග sin වර්ග දෙන්නව cos 2x වලට දාලා sin x cos x කියන ගුණිතය sin 2x වලට දාලා හදනවා කියලා කිව්වා. එහෙම ගාන ගියා. ඔය හදපු එකට පළවෙනි ක්‍රමය කියලා දාගන්නකො. හදපු ගානට පළවෙනි ක්‍රමය කියලා දාගන්නකො. ඔය ගානදී විශේෂ අවස්ථා සාමාන්‍යයෙන් ඔය જાතිය ඕනේ ගානට හරින එක තමයි ඔය කිව්වේ. ඔය ගාන තමයි පොඩි විශේෂ අවස්ථාවක් තියෙනවා. මොන විශේෂ අවස්ථාවක් පේනවද කියලා? සාමාන්‍ය ගණිතයේ දක්ෂතාවය කියන එක අනිත් එක්කෙනාට නොදකින නොපෙනෙන දෙයක් තමයි මේක තුල දැකීම. මම තමයි හින්ට් එකක් කියලා තමයි මේකේ විශේෂ දෙයක් තියෙනවා කියලා කියලා දෙනවා. එතකොට හිතෙන් ඉඩකඩ වැඩිනේ. ඔව්. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. දැන් අපි ඉගෙන ගත්ත එක තමයි ක්‍රමේ. දැන් දෙවෙනි ක්‍රමය කියලා ආයෙ ගාන ලියා ගන්න පොඩ්ඩක්. දෙවෙනි ක්‍රමය කියලා ආයෙ ගාන දාගන්නකො. හරි. මම කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
අපව කියන්නේ මේක විශේෂ අවස්ථාවක්. හරිද? සාමාන්‍ය ක්‍රමයට අපි කිව්වේ. මෙන්න මේ cos වර්ග x ඍණ sin වර්ග x තෝරන නම් මොකක් කියලා දැම්ම හැකිද? cos වර්ග x ඍණ sin වර්ග x කියන්නේ cos 2x. ඊළඟට 2 sin x cos x කියන මුළු ගුණිතයට දාන්න පුළුවන් sin 2x කියලා. එහෙනම් ගානපත් වෙනවා cos 2x ඍණ sin 2x සමාන 1යි. අර ගාන බවටපත් වෙනවා. හරි එහෙනම් මේක විශේෂ අවස්ථාවක්. හැමදාම මේක අපි කියන එක මේක 3 වුණත් 5 වුණත් 8 වුණත් 4 වුණත් ඕන එකට අපි ඒක හරියනවා. ABCD කවුරුනත් හරිය. මේක විශේෂ අවස්ථාවක්. මේ જાතේ ගානක cos වර්ග x ඍණ sin වර්ග x එකක් ආවොත් cos 2x කියලා දාන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. අපි normal විදිහට හදන් කියද්දි මෙතනට යවෙනවා. ඒ වගේම cos වර්ග x ධන sin වර්ග x ආවත් එකයි කියලා දාන්නත් පුළුවන්. අපි වෙනම දැනගත්තට මේ જાතේ ගානක අපි ওই අර විදිහටමනේ හදායන්නේ. ඒක තමයි පොදු ක්‍රමය. හැම ගානටම හරියන පොදු ක්‍රමය. මේක විශේෂ අවස්ථාවක්. කලාතුරකින් ගානක මෙහෙම කැලලක් આવොත් මේක මෙහෙම කැලලක් આવොත් මේක භාවිතා කරන්න පුළුවන්. ඒක භාවිතා නොකරත් අර ක්‍රමෙන් උත්තරේ එනවා. හැම ගානට පොදු ක්‍රමය තමයි අරක. මේකෙදි විශේෂ අවස්ථාවක්. ඕන්නම් මේක භාවිතා කරගන්න පුළුවන්. ඒත් අර මම කියලා දුන්නේ. සමහරවල් ප්‍රශ්නයක් තියෙනවනේ. අරකින් විතරමද හදන්න ඕනේ මෙහෙමත් බැයිද කියලා පුළුවන්. මෙහෙම ආවොත් පුළුවන්. මේක හදන්න සංගුණක එකම වෙන්න එපා. හරිද? ඔව් පල්ලෙන් ගාන දාගන්න මම පස්සේ නෝට් එකක් දෙන්නම් පොඩි. මෙහෙම දාලා ටක් ගාලා හදා යන්නකො. පල්ලයට සුළු කිරීම එකයි. ඔතන විතරක් චූටි වෙනසක් තියෙනවා. cos A cos B sin A sin B. cos x සමානයි cos alpha වුණොත් ගාන යන්න පුළුවන්. හදන්න පුළුවන්. හරි. අගට ගෙන හදා ගන්න හරි පුළුවන් නේ. හරි. හැදුවා නැත්නම් ඒවට ගැලපෙන ඉඩ තියාගෙන පල්ලෙන් පොඩි වාක්‍යයක් දාගන්න වැදගත් කියලා දාලා දෙන පල්ලෙන් මෙවැනි ගැටලුවලදී මේ බෝඩ් එක විදිහට cos වර්ග x ඍණ sin වර්ග x සමානයි cos 2x. cos වර්ග x ඍණ sin වර්ග x සමානයි cos 2x. කමා නැත්නම් පල්ලෙහා පෙළින් cos වර්ග x ධන sin වර්ග x සමාන 1. ආකාරයේ සුළු කිරීමද අවශ්‍ය නම් භාවිතා කළ හැක. හරි. දෙය කාරණේ හරි. ඉතින් පස්සේ මිශ්‍ර දැන් ක්‍රම ටික හරි. දැන් පොදුවේ මිශ්‍ර ගණන් කියලා දාලා කතා කරමුයි ගණන් කීපේ අපි මුල් ටික ඉවරත් මිශ්‍ර ගණන් ටික කතා කරා. දැන් අහුවෙලා දැන් මේකම පොඩි වෙනසක් කරපු උදාහරණයක් මේ කියන්නේ. හදන්න. මොකද අපි මාතෘකාව කතා කරේ ඒ cos වර්ග x ධන
p sin x cos x දන c sin වර්ග x සමාන d නේ. මෙතන ඒ cos වර්ග sin වර්ග වෙනකොට දැන් තියෙනවා කවුද? cos වර්ග x බෙදීම 2යි sin වර්ග x බෙදීම 2යි. sin cos ගුණිත වෙනකොට දැන් තියෙනවා කවුද? sin x බෙදීම 2යි cos x බෙදීම 2යි. ඒතර අර කතාව මොකක් බවට පත් වෙනවා? cos වර්ග x සහ sin වර්ග x දෙන්නා cos 2x වල ලියවනේ. මෙතන මොකක් වෙනවද? cos වර්ග x බෙදීම 2 සහ sin වර්ග x බෙදීම 2 cos x වලින් ලියුව හැකියි. එක දන cos x බෙදීම 2යි එක දන cos x බෙදීම 2යි. අතන sin x cos x ලියුවනේ sin 2x බෙදීම 2යි කියලා. මේක කියනවා sin x බෙදීම 2යි කියලා. හරි හදන්නකෝ. අරක තමයි උගන්වන්න තියෙන ඒකද පොඩි විශේෂ අවස්ථාවක්. හරි මේවා ඕන විදිහට සුළු කරන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම දෙකෙන් වැඩි කරන්න ඕනේ කියලා එකක් නැහැ. සුළු වෙන තැනක් තිබ්බොත් සුළු කරාට කමක් නැහැ. cos 2x පදිනවා 5 එකක් ගියාම 4යි. 4යි cos x. ධන 3යි sin x සමානයි. හදන්න පුළුවන්. හරි. මත හදන්න ඉතින් පස්සේ මිශ්‍ර කීපයක් දාමු. ඇල්ෆා cos inverse හරි sin inverse හරි දෙකෙන් එක අයින් කරන්න. ඇල්ෆා මල්ලි වෙන cos inverse කියලා. n කියන්නේ නිකිලය. හරි. ඊළඟට ඔය වර්ගයේම කියන්නේ ඔතන දැන් මිශ්‍ර ගණන් විදිහට කතා කරන්නේ. හරිද? අපි ගත්තොත් මෑත ගණන් තියෙන ඔය සම්මතාකාරව තමයි පරණ විභාග ගණන් තනින් තන වෙනස් වෙච්ච ගණන් තියෙනවා. මෙන්න මේ ගාන ටියුට් එකේ 125 කියන ගානේ පළවෙනි කොටස. එකසිය විසිපහේ පළවෙනි කොටස.
උණ ගණන් දෙකක් විතර දාලා තියෙනවා 125 එකයි 122 එකයි. හිමින් හදා යන්නකෝ. මොකක් try කරලා බැරිම නම් ඊළඟ එකට හරියන්නේ. හැබැයි විනාඩි 5-10ක ගත කරලා විනාඩි 5-10ක ඉඳලා බැරිම නම් අනිත් එකට යන්න. මම පොඩි හින්ට් එකක් විදිහට කිව්වොත් 125 පළවෙනි කොටසට අදහසක් නැති ළමෙක් හිටියොත් ඒක තමයි sin x තන cos y සමාන 1යි cos 2x වෙන cos 2y සමාන 1 සමගාමී සමීකරණ ඉස්සන්න. එතකොට අපි මීට කලින් සමගාමී සමීකරණ හදලා නැහැ මේ ත්‍රිකෝණමිතියේ. අපි පොදුවේ සමගාමී සමීකරණ වල දන්න විචල්යන් දෙකක් තියෙන ඒවා හදනවා එහෙම. ඒතර සංකල්ප මොකද්ද? සමගාමී සමීකරණ හද සංකල්පය තමයි එක විචල්යයක් අයින් කරන එකක් අයින් කරම අරයට උත්තරයක් කරන එක. සරලව කිව්වොත් x තන y සමානයි 5යි x වෙන y සමාන 1 නම් මොකක් හරි ක්‍රමයකට එක්කෙනෙක් අයින් කරනවා. මෙතනත් වෙන්න ඕනේ එක විචල්යයක් අයින් කරන්න මොකක් හරි ක්‍රමයකට. ඉන්නේ
අපි x අයින් කරනවා කියලා හිතුවොත් එහෙම sin x තන cos y නේ එක වෙන්නේ. xම කියලා x උක්ත කරන්න බෑ. ඕන sin x අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්. y අයින් කරනවා කියන්නේ cos y අයින් කරනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. මම පොඩි හින්ට් එකක් කිව්වේ. මම බෝඩේ හදන්න මම අදහසකට කිව්වේ. try කරලා බැලුවොත් මම තව ගණනක් දාලා තියෙනවා. try කරලා බැලුවොත් අනිත් එක බලන්න. අනිත් එකට ටික පුළුවන් වෙයි. ගත්තොත් අඩුපාඩුවයි දැන් බලමු. ඉදන ගාන sin x ධන cos y සමාන 1යි. cos 2යි x ඍණ cos 2යි y සමාන 1යි. කියලා විසඳන්න කියනවා. විසඳන්න කියන්නේ xy හොයන්න. අපි දන්නේ නැහැ කොහොමද හොයන්නේ. එහෙම අපිට අවබෝධයක් නැහැ. මොනියම් හෝ ක්‍රමයකින් xy හොයන එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. හරිද? මොනියම් හෝ ක්‍රමයකින් xy හොයන එක තමයි අවශ්‍යතාවය. දැන් කල්පනා කරනවා. සම්මතයෙන් පළවෙනි කොට සමහර හිතලා තිබා a cos x ධන b sin x සමාන c එකක් නෑ. a sin x ධන b cos y වගේනේ තියෙන්නේ මෙතන. හරි. අපි දන්නේ නැත්නම් මේ සමගාමී සමීකරණය විශ්ලේෂණය කරනවා. ඒතර අපි මේක දන්නේ අපි කල්පනා අපි දන්නේ මොනවද? අපි සමගාමී සමීකරණ දන්නේ එක විචල්ලයක් අයින් කරන x ධන y සමාන 1යි x ඍණ y සමාන 5යි කොට මොනියම් හෝ කරන එකක් අයින් කරන එකක් අයින් කරාම අරයට උත්තරයක් එනවා. ඕනම සමගාමී සමීකරණ සංකල්ප එකක් අයින් කරාම අනිත් එකට උත්තරයක් එනවා. ඔව් මෙතන ඉඳන් කල්පනා මොකක් හරි එක විචල්ලයක් අයින් කරන්නේ කොහොමද? එක විචල්ලයක් කොට මේකේ තියෙන ත්‍රිකෝණ දෙපදයන්නේ x වත් y වත් වෙන් වෙලා නැහැ. එතකොට අයින් කරන්න වෙන්නේ කරුණ sin x එකක් cos y එකක් අන්න ඒ වගේ විදිහට. ඔව් ගාන දෙවිදිහකට හදන්න පුළුවන්. හිතන්න මම y අයින් කරනවා කියලා. yම කියලා ගන්න බෑ. තියෙන්නේ cos y අන්න ඒ වගේ තියෙන cos දෙකයි එහෙම තියෙන. එහෙනම් මම y අයින් කරන්න පුළුවන් අංක එකෙන් මම cos y උක්ත කරගන්න. මේක මෙහාට දාලා cos y වල ලියන්න පුළුවන් x වලින්. දෙවෙනි එකේ cos 2y වල ලියනවා cos y ඇසුරේ. හරි. ඔය ගාන xy වෙන් කරන්න බැරි නිසා අපි බලන්න ඕනේ එක්කෝ x අයින් කරනවා කියලා sin x එකක් හදා ගන්න ඕනේ. sin x එකක් හදාන ඒකට මේක ආදේශ කරොත් අන්න ගාන තුල x එක අයින් වෙනවා. y කියලා අයින් කරන්න බෑ අයින් කරන්න පුළුවන් cos y එක. cos y එකක් හදාගත්තොත් මේකට ආදේශ කරාම හරියනවා. ඔය ගාන x අයින් කළත් පුළුවන් y අයින් කළත් පුළුවන්. ඒ කියන්නේ y අයින් කරනවා නම් cos y උක්ත කරනවා මේක මෙහාට දාලා ඒක කරගෙන sin x කියලා.
cos 2y එක ලියනවා 2y cos වර්ග y රින 1 කියලා. අර cos y කරා මේකට දැම්මොත් y කියන ගාණෙන් අයින් කරලා සම්පූර්ණ x වලින් ගාණ එනවා. ඒක අනිත් පැත්ත x එක අයින් කරන්නත් පුළුවන්. sin x උක්ත කරනකොට මේකට දාලා sin x උක්ත කරනවා 1 රින cos y කියලා. මේ cos 2x සම්පූර්ණ sin x වලින් ලියන්න පුළුවන් කොහොමද? 1 රින 2y sin වර්ග x කියලා. අර sin x මේක දැම්මොත් සම්පූර්ණ ගාණ y වලින් එනවා. හරිද? දැන් මගේ එහෙනම් කැමතිද x හරි y හරි එකක් අයින් කරන්න පුළුවන් අංක එකකින් cos y උක්ත කරනවා 1 රින sin x ඕන 1 ඩෑෂ් කියලා ගන්න. එකේ අතුරු ප්‍රතිඵලය. අංක දෙකෙන් cos 2y එක ලියන්න පුළුවන් 2y cos වර්ග y රින 1 කියලා. හරිද? y එක අයින් කරන එක අරමුණ cos y කියන්නේ 1 රින sin x. වරහන දිගෑරුව මං එකපාරින් කරන්න පුළුවන් නැත්නම් නැත්නම් අපි ලියලිනකෝ. cos y දාන 1 රින sin x එකපාරින්ම දාන්න. රින ධන 1යි. ඕන තියෙන්නේ. දැන් මුළු ගානම x වලට ඇවිල්ලා තියෙනවා. x කිව්වා sin x උයි cos 2x කිව්වා දෙවිදියක්. ඒක සම්පූර්ණ එකම જાතියට ගේනවා. මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ cos 2x කියලා එනපා 1 රින 2y sin වර්ග x කියලා. එහෙම බලුවොත් සම්පූර්ණ ගානම sin x වලින් එනවා. මේකට මේ කියනවා cos 2x ගන්න පුළුවන් හරි. දැන් සම්පූර්ණයෙන් ගන්න x වලට x නෙමෙයි sin x වලටම ආවා. ඔක සුළු කරගන්න තියෙන්නේ. හරිද? මෙතෙන් තමයි ඉගෙන ගන්න දෙන්නේ. හදිසියවත් එහෙම සමගාමී සමීකරණයක් එකක් ආවොත් එක විචල්යක් අයින් කරන එක තමයි වෙන්න ඕන. හරිද? 87ද කොහෙද ඉලෙවල මෑතක 2000 පැත්තේ එහෙම ගණන් නැහැ. හරි. අපි එක ගානකින් අදහස් වලට අදගත්තා මෙච්චරයි. හරි. හරි. මේක පොඩි විශේෂ ප්‍රකාශනයක් ඔය තියෙන්නේ මොකද්ද? 4යි sin වර්ග x ඍණ 4යි sin x තන කියන විශේෂ අවස්ථාවක්. කවුද? මේ තියෙන හිතලා බැලුවොත් 2යි sin x ඍණ එකේ පූර්ණ වර්ගය තමයි තියෙන්නේ. වර්ග 4යි sin වර්ග x ඍණ දෙගුණයක් මේ දෙන්න ගුණ දෙක ඍණ 4යි sin x තන 1. හරි. පූර්ණ වර්ගයේ බිඳුවක් වේදී ඇතුළ බිඳුව. sin x සමානයි භාගයයි. sin x සමාන sin alpha වුණොත් ගාන හදන්න පුළුවන්. කොහොමද? sin හැම වෙලාවෙම සාධාරණ විසඳුම තමයි ලියන්නේ. x සමානයි n phi ධන ඍණ 1 n වෙනි බලයේ වාරයක් alpha. n කියන්නේ නිකිලය. දැන් ඔය හෙව් x y හොයන්න ඕනේ. එකපාරට මේ x ලාගේ ආදේශ කරන්න යන්නේ නැහැ. sin x භාගයනේ. ඒක අරන් ගිහිල්ලා 1 ඩෑෂ් වල sin x කියන භාග කියන මේක දැම්මොත් එතනින් cos y හොයලා y ට ගේන්න පුළුවන්. cos y භාගය නම්
ස්පන්දනය 130. 133 පළවෙනි කොටස කලින් දවසේ කරාද කියලා බලන්න. ඉවරලා මේ කරේ නැද්ද? හරි. ඔන්න ඔය ගණන් දෙකක් විතර දාලා තියෙනවා බලන්න. ගණන් තුනක් විතර දාලා තියෙනවා. හරි. 132 එක 133 එක 134 එක. දැන් පොදුවේ සමීකරණ ඔක්කොම කරලා ටියුට් එකේ ගත්තොත් ත්‍රිකෝණ සමීකරණය 10 වෙනි ගාන දක්වා ගණන් ටික බලන්න පුළුවන්. කොහොමත් සමීකරණ වල 10 වෙනි ගාන දක්වා ගණන් ටික බැලුව හැකි මිශ්‍ර ගණන් වල ත්‍රිකෝණ සමීකරණ කැලේ ටික කරන්න පුළුවන් ඈ. ඒ කියන්නේ 1 2 3 4 වෙනි පිටේ උඩ කොටස තියෙන්නේ. ත්‍රිකෝණ ප්‍රකාශන කියලා මාතෘකාවක් තියෙන්නේ. ඒ දක්වා ගණන් කරන්න පුළුවන්. එකේ ඉඳන් 10 දක්වා කරද්දී මම මේ තැනින් තැන මිශ්‍ර ගණන් වැඩි ආපු නැති අදහස් ටික තමයි මේ කියමින් යන්නේ. හරි. ඔය බලන්න ඊළඟට අඩුපාඩු හදාගෙන 132 එක. පුළුවන් ප්‍රමාණයෙන් කල්පනා කරන්න. හරි. හරි මං කිව්වොත් එහෙම 132 පළවෙනි කොටස. ඒක හදලා ඉවරයි අතොස්සන 132 එක. ඔව් ටිකක් හදලා ඉන්න ඊට වඩා බලමු ගන්න. මූල තුනයි sin x ධන cos x වල වර්ගය සමානයි cos 2x බලමු. හැදුවා නැත්නම් බලන් ඉන්න. බලව සමතාකාරයක්ද නැහැ. සමතාකාරයක් නැහැ. හැබැයි සුළු කිරීමක් තියෙන අයියේ. A ධන B ගේ වර්ගය වගේ මේක දිගාරින්න පුළුවන් නේ. එතකොට A වර්ගය ධන B වර්ගයම නෙන්නේ. sin වර්ග ධන cos වර්ගය කියන සම්මතයක් නැතුව සුළු කිරීමක් තියෙනවා. කරා යන්න පුළුවන්. අපි කරලා බලනවා. sin වර්ග x ධන 2යි sin x cos x ධන cos වර්ග x. ඔතනින් පස්සේ දෙවිදිහකට පුළුවන්. මම කරනවා sin වර්ග x ධන cos වර්ග x තියෙන කොහේ හරි sin වර්ග x ධන cos වර්ග x තිබ්බොත් එකයි කියලා දාන්න පුළුවන්. එහෙම දාලා හදනවා. කාටද මේක දකින්න පුළුවන් ඕන නම් a cos වර්ග x ධන b sin x cos x ධන c sin වර්ග x සමාන d කියලා දැක්කත් කමන්නේ. කියන්නේ cos වර්ග sin වර්ග දෙන්නා cos 2x වලට හරවලා sin x cos x කියන ගුණිතයව sin 2x වලට හරවනවා කියලා හිතුවත් වැරද්දක් නැහැ. ඒක එක්කනට පේන්නේ ඉතින් මම සුළු කරන මන් දැක්කේ sin වර්ග ධන cos වර්ග ඇතුව මට අක්කලා එකයි කියලා දැම්මා. දාලා සුළු කරනවා. දැන් අතන cos 2x තියෙනවනේ. අවශ්‍ය නම් 2 sin x cos x මොකක් කියලා ලියන්න පුළුවන්ද? sin 2x කියලා ලියන්න පුළුවන්. දැන් වෙද්දි සම්මතයක් තිබුණේ නැහැ. දැන් වෙද්දි ගානත් මොන වගේ පත් තියෙනවද? cos 2x පත් තියෙනවා, sin 2x පත් තියෙනවා, ඉලක්කම් තියෙනවා. ඒ කියන්නේ ගාන මොනවා බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? a cos 2x ධන b sin 2x සමානයි c හැඩයට ගේන්න පුළුවන්. එහෙනම් මේක සුළු කරන් ගියොත් පැතම මාරු කරා. a cos 2x ධන b sin කියන්නේ සම්මතයක් තිබුණේ නැහැ. පොඩි සුළු කිරීමක් කරපු ගමන් සම්මතයපත් වුණා. දැන් වර්ගමූල a වර්ග ධන b වර්ගයෙන් බෙදලා ගණන් හදන්න පුළුවන්. පළවෙනි එක කෙනා cos alpha කො ඊළඟ කෙනා sin alpha. පළවෙනි එක sin alpha කො ඊළඟ කෙනා cos alpha. එන මේක cos 60 නම් මේක sin 60. cos A cos B ඍණ sin A sin B. cos A cos B ඍණ sin A sin B කියන්නේ cos A ධන B. cos x සමානයි cos alpha වුණොත් ගාන හදන්න පුළුවන්. අඩුපාඩු තිබුණා. දැන් අතරම ගාන සම්මතයක් බවට පත් වුණා. මේ හරිය තමයි පොඩි හුරු නැති ගතිය පොඩි ප්‍රසාරණය කළා ගත්තාම ටිකකින් මේ බවට පත් වෙනවා. කොහතර සර්වසාමාන්‍ය සූත්‍ර හුරු හොඳට තියෙන සූත්‍ර හුරු හොඳට තිබ්බොත් තමයි ටක් ගාලා මොකද්ද කියලා මතක් වෙන්නේ.
cos x සමානයි cos alpha වුණොත් ගාන හදන්න පුළුවන්. මූල තුනට 2යි කියන්නේ cos 30යි නේ. cos x සමානයි cos alpha නම් x සමානයි 2යි n phi ධන හොරින alpha. හදන්න පුළුවන් ධන සලකලා 1යි පොඩි හරි පල්ලේ හදාගන්න. හරි. n කියන්නේ කියලා. හරි. 133 1 134 1 එහෙමයි දාලා තියෙන්නේ. හරි. මම 133 පළවෙනි කොටස කිව්වොත් ඒක තියෙන්නේ ඒකයි පන්ති හැදුවද කලින්? එහෙනම් ඒක හදන්න ඕනේ නැහැ. 133 පළවෙනි කොටස කලින් හදලා තියෙන එකක්. කියන කලින් කියන්නේ ගිය සතියේ හදපු එක. ඒක මතක නැතුව ආය හැදුවා කියන්නේ Tamanට හොඳ මතක ශක්තියක් තියෙන කෙනෙක් තමයි. ඒ ගිය සතියේ හදපු එකක් ක්‍රම දෙකකට හදලා ගිය සතියේ. ගිසති හදපු එකක් අද ඉක්මනට වගේ හදුවා කියන්නේ. හරි. ඒකේ හදපු එක හොඳ ඒකෙත් හදපු නැති එක්කෙනා සුපිරි. හරි. නියමයි. හරි. ඔය විදිහටම යන්න තියෙන්නේ. අනාගතයක් තියෙනවා. හරිද? හොඳ කෙසේ වෙතත් අනාගතයක් තියෙනවා. හරිද? ගිසති හදපු එක මේදි මතකවත් නැහැ වගේ ගතියක් තියෙනවා කියලා ඉතින් නියම පොරක් තමයි. හරි. සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දෙයක් නැහැ. ඒක මතක නැහැ කියන්නේ ඉතින් නියම උනන්දුවෙන් කටයුතු කරලා යනවා. හරිද? ඔය විදිහටම යන්න තියෙන්නේ. මේක නම් චුට්ටක් වෙනස් විදිහේ ගානක්. අපිට දැන් මේක වෙනස් 3යි cos x වෙන 4යි sin x වෙන 5යි sin kx නේ. වෙනසක් තියෙනවා. මෙහෙම වුණා නම් a cos x දාන b sin x සමාන c තමයි. නැත්නම් එහෙම වෙලා නැහැ. මෙතන sin kx එකක් තියෙනවා. ඒතර ගැටලුවක් තියෙනවා. අනිත් පැත්තට ගානකදී පොදු පදයක් නිර්මාණය කරනවා කියලා දෙයක් කරන්න බෑ මේ ගානේ sin kx නිසා. මොකද kx එක භාගකෝල ලියුවොත් k බෙදීම 2. 3යි සූත්‍ර ලියුවොත් k බෙදීම 3. එහෙම සුළු වෙන්නේ නැහැ. මේක 2x 3x ආවනම් මොකද එහෙමටයි එකක් දෙන්න දෙව. එහෙමත් නැහැ. ඔව්. අතන මේකට ක්‍රමයක් අපිට එහෙම ගන්න අපි ඉගෙන ගත්ත එකක්ම නෙමෙයි තියෙන්නේ. හරිද? ඒ පරණ ඔය සබ්ජෙක්ට් 4දී 99 දක්වා ගණන් වලදී එහෙම මොකද ත්‍රිකෝණමිතියෙන් ගණන් 3ක් වෙන නිසා එහෙම ටිකක් අමුතු විදිහට හිතන ගණන් තියෙනවා. දැන් අපිට එන්නේ අණු කොටස් 4යිනේ. ඒතර සාධාරණ ස්වම එක කැලලයි ප්‍රස්ථාරය හැම එන්නේ. ඒතර මහා ලොකු වෙනස් කරන්නේ අපිට මේ හිතීමේ ශක්තිය සඳහා තමයි කියන්නේ යන්නේ. ඔව්. මේ ක්‍රමයක් නැහැ ළමයි අතහාවලීමක් කරන්න වෙන්නේ. එයා ටිකක් හරි try කරන්න වෙන්නේ a cos x දන b sin x සමාන c ආවනම් වර්ගමූල a වර්ග දන b වර්ගයෙන් බෙදනවනේ. එහෙම නිකන් කරලා බලනවා. පොඩි සුළු වෙන ගතියකුත් අපේ ක්‍රමයක් නේ මේක දැන් හැදුවා නම් හොඳයි හැදුව නැතුණා කියලා ගැටලුවක් නැහැ. මේක නිකන් වෙනම හිතලා හදන්න තියෙන්නේ. 3ට 5යි cos x. ඍණ 4ට 5යි sin x. sin kx. පළවෙනි එක්කෙනා cos කියලා ගත්තොත් දෙවෙනි එක්කෙනා sin, පළවෙනි එක්කෙනා sin කියලා ගත්තොත් දෙවෙනි එක්කෙනා cos. කොහොම ගත්තත් ගැටලුවක් නැහැ. හරිද? එහෙම ගත්තොත් මෙතන හැදෙන්නේ කවුද? cos a ඍණ b හරි, cos a ධන b හරි, sin a ඍණ b හරි, sin a ධන b හරි හැදෙනවා. හිතන්නකො cos සමානයි sin කියලා આવොත් හදන්න පුළුවන්ද? පුළුවන්. එක්ක දෙපැත්තම cos හදන්න ඕන නැත්නම් දෙපැත්තම sin හදනවා. මේ ආයි කියන සම්මතයක් නෙමෙයි. අපි ගාන ඇහිඳගෙන ගාන හොයාගෙන යන්නේ. cos a ඍණ b ගත්තොත් cos උයි sin උයි බෑ. එක්ක දෙපැත්තම cos හදනවා නැත්නම් දෙපැත්තම sin හදනවා. හැබැයි වඩා ලේසි එතන දශම ගානක් කරේ මොනවා වුණාද? කොයි එකෙන් කරත් ගාන හැදුවේ දශම ගානක් කරලා ලේසි මේ පැත්තත් sin වුණා නා. ඇයි sin සමානයි sin නම් කෙලිම තීරිය වගේ ඇප්ලයි කරන්න පුළුවන් නේ. සමම ගන්නවා මෙතන මේක කරනවා sin alpha කියලා. මේක sin alpha ට මේ cos alpha. ගාන දෙනවා. sin alpha cos x ඍණ cos alpha sin x තමයි මේ තියෙන්නේ. හරියට කවුරු වගේද?
sin A cos B රින cos A sin B. sin A රින B. sin සමානයි sin නම් x සමානයි n5 ධන ඍණ එකේ n වෙනි බලයේ වාරයක් x. අවසාන විසඳුම ගැන x උක්ත කරන්න ඕනේ. x එක විතර ගත්තා. x උක්ත කරන alpha ඍණ n5 කොමෙන් ඇල්ෆට ඉන්වර්ස් වලින් ආදේශ කරලා තියෙනවා. හදාගන්න. සම්මත ක්‍රම වලින් පිටස්තර වෙනස්. ඒව බැරි වුණාට කමන්නේ හැදුවට පස්සේ ක්‍රමය අල්ලගත්තාම හරි. ඒතර අපි අඩු ගන්න දන්නවා. දැන් ගානක් එමවත් හදන්නම විදියක් නැත්තම් පොඩ්ඩක් හරි ඒව දන්න ඒවා හරහා උත්සාහ කරන්න පුළුවන්. ඒ අවස්ථා තියෙනවා. කෙලිම 2000 මෙහා පැත්තේ ගණන් හැදුවොත් ඔක්කොම තියෙන සම්මත ක්‍රම තියෙන. අර ආකාරය කියන්නේ ඒ ඇතුලේ ගන්න තියෙන. හරි. මේක අර අපේ හිතීමේ ශක්තිය සඳහා ගත යුත්තක් තියෙනවා. හරි. මොකද අපිට එහෙම එන්නේ හැම කියලා එකක් නෑ එන්න පුළුවන්. සාමාන්‍ය විසඳුම් සාමාන්‍යයෙන් අර විනාඩි 7ක විතර කොටසක් කරන නිසා තමයි පොදු ක්‍රම ටික එන්නේ. නමුත් එන්න බැරි කමක් නෑ. කිසියම් අවුරුද්දක එක ප්‍රශ්න දික් කරලා අනිත්වා පොඩි කරන්න පුළුවන් නේ.